ජීවිතය ඇතුලේ ප්‍රශ්න තෙරපෙනකොට මේ වගේ මහසෑයක් ළඟට ඇවිල්ලා ඔයලා හිතන්න. මගේ ජීවිතේ නම් මේ සසරක යන නිසා ස්වාමීනි ප්‍රශ්න. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්න හැම එකකින්ම නිදහස් වුණා. මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහන්. මගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හැම ප්‍රශ්නකින්ම ගැලවුණා. මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ප්‍රශ්න නැති ජීවිතයක්ම බුදුරජාණන් වහන්සේ ගත කළා. විද්‍යාචරණ සම්පන්නයි. ප්‍රශ්න කංකටොළු වෙහෙස පීඩා නැති සුන්දර නිවනට මගේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒකාන්ත කොට සුගතයි. නේක පීඩා වලින් ප්‍රශ්න වලින් ගැට ගැහිච්ච ලෝකෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. ලෝක විදූවනසේක. ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා ඉන්න සත්‍යයන්ව দমনය කරන්න දක්ෂ වුණේ මගේ බුදුරජාණන් වහන්සේ. අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. ප්‍රශ්න වලින් පිරිච්ච සංසාර ගමනකින් දෙව් මිනිසුන්ට එතර වෙන්න මඟ කිව්වේ මගේ බුදුරජාණන් වහන්සේ. ඒකාන්ත කොට සත්තා දේව මනුස්සානං වනසේක. අවබෝධ කරගත්ත සිරි සදහම් පද ඉතා පැහැදිලිව කියා දෙමින් ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳා ගන්නට බණ කිව්වේ මගේ බුදුරජාණන් වහන්සේ. බුද්ධ වනසේක. මේ හැම ගුණයක්ම දරා වැඩ හිඳින මගේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි කියලා මේ සෑය ළඟ බුදු ගුණ සිහි කරන්න. මේ සෑය ළඟට ආවට පස්සේ ප්‍රශ්න නසාලු රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කංකටොළු තියෙද්දීම පිංගතුනේ අපිට තෙරුවන ඇසුරු කරගෙන තෙරුවනේ පිහිට ආශිර්වාදේ ලබා ගන්න පුළුවන් නම් ওই ප්‍රශ්නේ අසරීම අපේ ගෙවි යන කාලේ අපිට පිම්පිරෙයි. ප්‍රශ්න නිසා අපිට පිම්පිරෙන්නේ. අපිට එන කංකටොළු නිසා පිම්පිරෙන්නේ. අපේ ජීවිතේට නොසිතූ නොපැතූ විදිහට කඩාපාත් වෙන නැස්පැත්ති නිසා අපිට පිම්පිරෙන්නේ. ඒව ගැන හිත ඉන්නකොට අපිට පිම්පිරෙන්නේ. අපිට වැරදිච්ච තැන් ගැන හිත ඉන්නකොට අපිට පිම්පිරෙන්නේ. අපිට පිනක් පිරෙන්න නම් පිනක් පිරෙන හිතවිල්ලක් අපි හිතට ගන්න ඕනනේ.